හයි ලස්සන ළමයි ඉතින් කොහොමද මං හිතනවා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඇති කියලා. ඉතින් ඔන්න අද උදේම මම මේ ලෑස්ති වෙන්නේ සැලොන් එකට යන්න. මම හිතුවා කොණ්ඩේට ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරගත්තොත් හොඳයි කියලා. ඒත් එක මම ෆේස් එකටත් පොඩි ට්‍රීට්මන්ට් එකක් කරන්න බලාගෙන යනවා. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්න මම නෝමල් ලිප්ස්ටික් ටිකක් ගාගෙන එහෙම ලෑස්ති වුණා සැලොන් එකට යන්න. මම සාමාන්‍යයෙන් කොණ්ඩේට ගෙදරදීම තමයි තෙල් දාලා කොණ්ඩේ මේන්ටේන් කරේ. ඒ වුණාට ඇත්තම කිව්වොත් දැන් මගේ කොණ්ඩේ ටිකක් යනවා වැඩි. ඉතින් ඒ නිසා මම හිතුවා කොණ්ඩේට ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරත් හොඳයි කියලා. මේ දවස්වල මම ටිකක් නිදි මරණ නිසාද කොහෙදෝ මගේ කොණ්ඩේ ටිකක් යනවා වැඩි. ඕක තමයි මගේ අවුට්ෆිට් එක ළමයි. ඉතින් ඔන්න කතාවෙන් කතාව මම ලැහැස්ති වුණා. තව දෙයක් පෙන්වන්න බැරි වුණානේ. මෙන්න මේක තමයි මගේ අද nail polish එක. බලන්න මේ nail polish එකේ කලර් එක ගොඩක් ලස්සනයි නේද? මම මේක අලුතෙන් ගත්තේ. ඒක කලර් එක හරියම ලස්සනයි. අර ගෑවේ නැති පාටට වගේ පේන්න තමයි මේ කලර් එක තියෙන්නේ. මම දැන් සැලොන් එකට යනින් ගමන් තමයි ඉන්නේ ළමයි. බලන්නකෝ අහසේ ලස්සන. මට අහස දිහා නම් ඕන තරම් වෙලාවක් බලන් ඉන්න පුළුවන්. ඒ තරම් අහස ලස්සනයි නේද? මම සැලොන් එකට ගියා. ඊට පස්සේ මගේ hair එක ඉස්සරවම හොඳට පීරලා තමයි ඔයිල්ස් ඇප්ලයි කරලා මසාජ් කරලා ඊට පස්සේ ඔය විදිහට මගේ ඔයිල් ට්‍රීට්මන්ට් එක කරා ළමයි. ඊට පස්සේ මම දැන් මේ ඔයිල් ට්‍රීට්මන්ට් එකත් කරගෙන ඉවර වෙලා මගේ වැඩ වගේක් කරගන්න ටවුන් එකට යන්න තමයි හදන්නේ. පුදුම අවුවක් තියෙන්නේ. මම පේනවා නේද? ඇත්තටම මාරම අවුවක් තිබුණේ. ඒ අවුවට ඉක්මනටම හැම පිච්චෙනවා මන් දන්නේ නැහැ කියලා මාරම අවුවක්. පොඩි කාලේ නම් මම මෙහෙම තනියෙන් ටවුන් යන්නෙම නැති තරම්. මම දැන් මේ බැංක් එකට ආවා මගේ කැම්පස් එකට සල්ලි වගේක් දාන්න තිබුණා. ඉතින් මේ වැඩේත් කරගන්න ඕන නිසා ඊට පස්සේ මම ගියා කැපිටල් එකට. ඉතින් මම එකෙන් ওই පොඩි සුකුරුත්තන් ටිකක් ගත්තා. ඔය පේනවනේ අතේ ලිප්ස්ටික් එහෙම ගාගෙන ඉන්න. අලුතෙන් ෂීට් මාස්ක් ඇවිල්ලා තිබුණා. ඩොක්ටර් රෂෙල් ඒ වගේම බයෝ ඇක්වා ඒ බ්‍රෑන්ඩ්ස් වලින් ෂීට් මාස්ක් ඇවිල්ලා තිබුණා අලුත් ඒවා. ඉතින් රෝස්මරි කියලා වෙනම ෂීට් මාස්ක් එකක් තිබුණා. මං හිතන්නේ ඒවා ගොඩක් හොඳ ඇති. බලමු පාවිච්චි කරලා. ඉතින් ඊට පස්සේ විශේෂයෙන්ම මම ගන්නාවේ මෙන්න මේක. මේක මම ගන්න ගොඩක් කලින් ඉඳන් බලාගෙන හිටපු දෙයක්. මගේ eyebrows ඒ වගේ අපර් lip එක ඉක්මනට වැවෙනවා. ඉතින් මම හිතුවා මේක try කරලා බලන්න ඕනේ කියලා. ඉතින් මම ඒකත් ගත්තා. බලමු මේක try කරලා මම ඔයාලට කියන්නම්. ඊට පස්සේ මම ආවේ ආයුර්වේද ෂොප් එකට. බෝවත්ත කැන්ඩි වල කෙනෙක් නම් ඔයා දන්නවනේ. මම ගත්තා රෝස්මරි. ඩ්‍රයි රෝස්මරි එක තමයි මම ගත්තේ. ඊට පස්සේ ගත්තේ මම පොල් තෙල්. මේ කොකොනට් ඔයිල් එක හොඳයි අපේ කොණ්ඩේටත්. ඉතින් ඔය බටු ටික තමයි මම එකෙන් ගත්තේ. මේ පහුවෙනිදා උදේ මම ගියා හොප් ස්ටෝල් එකට. මේක තිබුණේ සහස් උයනේ. කැන්ඩි වල කෙනෙක් නම් ඔයා දන්නවා සහස් වෙන. මේක දවස් 2ක ස්ටෝල් එකක් තමයි තිබුණේ. ලස්සන ටී-ෂර්ට් තිබුණා ළමයි. හරිම ක්වොලිටි ටී-ෂර්ට්. ඒ වගේම අලුත් ඩිසයින්ස් උත් එතන තිබුණා. ඔය වගේ එමිරේට්ස් ඒ වගේම normal ටී-ෂර්ට්ස්, ඩෙනිම්, ක්‍රොප් টොප්ස් ලස්සන ඒවා තිබුණා. මමත් ඉතින් එතනින් ලස්සන ටී-ෂර්ට් එකක් අරගෙන තමයි ගෙදර ආවේ. දැන් අපි යමු vlog එකේ වැදගත්ම කොටස ගැන කතා කරන්න. මම ගොඩ කාලෙක ඉඳන් ආසාවෙන් හිටියා මේ විදිහට ෂූට් එකක් කරන්න. මේක මම නිකන් මට හිතුණ අයිඩියා එකක් අනුව කරපු ෂූට් එකක්. මගේ ෂූට් එක හරිම ලස්සනට මට කරලා දුන්නා. මම හිතුවත් නැති විදිහට. ඔයාලත් නුවරාවට කෙනෙක් නම් ෆොටෝ ෂූට් එකක් කරන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ලස්සනටම ඔයාලගේ ෆොටෝ ෂූට් ක්වොලිටි එකටම කරගන්න පුළුවන්. මම කන්ටැක්ට් නම්බර් එකක් දාලා තියන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එයාලව කන්ටැක්ට් කරගන්න පුළුවන්. එදා මාරම විදිහට අඳුරු දවසක්. මොකද මගේ ෆොටෝ ෂූට් එක ඇත්තම කිව්වොත් මං හිතුවේ කරගන්න බැරි වෙයි කියලා වහිනාවත් එක්ක හරිම අඳුරු ඒ දවස. අනේ මන්ද ඒ වුණාට බලනවා මගේ ෆොටෝස් වල තියෙන ක්වොලිටි එක හරිම ලස්සනට යන මගේ වැඩේ කරලා දුන්නා. thank you so much Rowshot. එහෙනම් තවත් ලස්සන vlog එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. අදට ගිහින් එන්නම්. bye bye.